ඇත්ත කතාවක් කියන්න. එක්ස්කියුසස් වලට ඉඩ දෙන්න එපා. අපි හැමෝම කරන වරදක් තමයි අපි හරියට එක්ස්කියුසස් වලට ඉඩ දෙනවා. ඇයි ඒ? අපි අද ටයර්ඩ්, අද යන්න බැහැ, හෙට ඉඳන් පටන් ගන්නවා, අයින මාසෙ ඉඳන් පටන් ගන්නවා, එහෙම කියලා. එතකොට ඔයගොල්ලෝ පේ කරලා, ඔයගොල්ලෝ පර්සනල් ට්‍රේනර්ට පේ කරලා, ඔයගොල්ලෝ Zumba fitness coachට පේ කරලා, ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ යන්නේ නැහැ. හැබැයි රිසල්ට්ස් බලාපොරොත්තු වෙනවා. ඒතර ඔයගොල්ලෝ දවසක් ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ද රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න? බෑ. එක මාසයක් ඇවිල්ලා පුළුවන් ද රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න? ඒත් එතකොට ඔයගොල්ලෝ කන්සිස්ටන්සි එක තියාගන්න ඕන. ඔයගොල්ලෝ එක දිගට එන්න ඕන. ඔයගොල්ලන්ගේ ඩයට් එක හරියට ගෙනියන්න ඕන. ඔයගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න ඕන හැමදේමත් වෙන්නත් ඕන. කෝච් දානවා ලොකු එෆර්ට් එකක් ඔයගොල්ලෝ වෙනුවෙන්. එතකොට ඔයගොල්ලන්ගෙන් පැත්තෙන් වෙන්න තියෙන දේවලුත් වෙන්න ඕන. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ හැමදාම හෙටට කල් දා ඉන්නේ නැතුව now or never, okay? So හෙටට කල් දා ඉන්නේ නැතුව ඔයගොල්ලෝ අදම පටන් ගන්න. අදම පටන් අරන් excuses දෙන්න නැතුව ඔයගොල්ලන්ගේ fitness journey එක start කරන්න. නැත්තම් ඔයගොල්ලොන්ට හැමදාම එකම තැන ඉඳගෙන ඔයගොල්ලන්ගේ පරණ photos දිහා බල බල දුක් විඳින්න තමයි වෙන්නේ. ඇයි අපි විඳවන්නේ? ජීවිතේ විඳින්න. ජිම් එකකට යනවා කියන්නේ, dance fitness කරනවා කියන්නේ, zumba කරනවා කියන්නේ, aerobics. ජීවිතේ ඔයගොල්ලන්ට නොවිඳපු happiness එකක්. ඔයගොල්ලන්ට ජීවිතේ විඳින්න පුළුවන්. ඔයගොල්ලෝ මිර එකෙන් දැක්කම ඔයගොල්ලන්ට දැනෙන සතුට කියලා නිම කරගන්න බෑ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අදම පටන් ගන්න, consistency එක තියාගන්න. 100% perfect වෙන්න ඕනේ කවුරුවත්. හැබැයි පටන් ගන්න එක තමයි වැදගත්. 100% ඒ වෙනුවෙන් දෙන එක වැදගත්. ඔයගොල්ලන්ට පැයක් ඒ වෙනුවෙන් කැප කරන්න බැරි කමක් නැහැ කාටවත්. ඒක පුළුවන්. හැබැයි අපි කරන්නේ අපි ඒකට excuses හදනවා. So excuses දෙන්න එපා. අදම පටන් ගන්න.